දවස් 90කින් ජොබ් එකෙන් අයින් වෙන්න පුළුවන්ද කියන ICT ලගේ නිව්යෝක් සෙෂන් එකේ 9:30 අතර කරන අද 28 මාර්තු 2025 කරන මම හිතන්නේ 11 වෙනි ප්‍රෝග්‍රෑම් එක. හරි අපි බලමු අද කොහොමද සෙටප් එක කියලා. මම ඉන්නේ මේක දැන් දන්න අය දන්නවා මම වීඩියෝ 11ක් කරා. ඒ කියන්නේ දවස් 11න් මම හිතන්නේ දවස් 5ක් 6ක් විතර මේක මේ සෙටප් එක හරි ගියා. ඒක බලන්න මගේ පරණ වීඩියෝස්. එතකොට මේකේ ප්‍රධාන වශයෙන් බලන්න ඕනේ ඔයගොල්ලෝ මොකද්ද? මේකේ තියරි වීඩියෝ එක. මම මේක ලස්සනට ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා හරිම සිංහලෙන්. ICT ස්ටේජස් 5කින්ද කොහෙද කියපු එක මම ස්ටේජස් 10කින් හරි 9කින් හරි ඒක දිග හැරලා ඔයගොල්ලන්ට ලේසියට සරලව මම කියලා දීලා තිනවා. හරි අපි දැන් බලමු. මම දැන් ඉස්සෙල්ලාම කරන්න ඕනේ දැන් 5 minute time frame එකට ගියා. ඊට පස්සේ අපි 9:30 මාක් කරගන්නවා. අද බලමු අද setup එක වැඩ කරලාද කියලා. 9:30 මාක් කරා. ඊට පස්සේ මම මාක් කරනවා 11. හරි 9:30ත් 11ත් අතර තමයි මේ සංසිද්ධිය වෙන්නේ. right දැන් පොඩ්ඩක් පාස් වෙලා ගිහිල්ලා මොකද අපි අද පොඩි ක්‍රිකට් මැච් එකක් තිබ්බා. මම ඕමාන් වල තියෙන්නේ මටත් මේ ට්‍රේඩ් එක අද ගන්න බැරි වුණා. හරි අපි බලමු කොහොමද කියලා. හරි දවස් 90කින් මම මේක දවස් 90ක් කරනවා. මට එකක් ස්තුති කරන්න ඕනේ මගේ දැන් සබ්ස්ක්‍රයිබර්ස්ලා මම හිතන්නේ 32ක් ඉන්නවා. මම මුලින් මේකට සබ්ස්ක්‍රයිබර්ස්ලා 5ක් 6ක් ඒ වගේ පොඩි ගාණක් හිටියේ. සබ්ස්ක්‍රයිබ් කරපු නොකරපු ඔක්කොටම thank you. හරි අපි යන් දැන් ඔන්න මාක් කරා. දැන් මං යනවා 1 minute එකට. පොඩක් ඉන්න. දැන් අපි මේකේ මාක් කරගන්න ඕනේ high and low, high එකයි low එකයි. හරිද? අපි දැන් බලමු. මම කිව්වා ඔයගොල්ලන්ට high and low එක අපි මාක් කරන්නේ මේ දෙක ඇතුලේ නෙවෙයි. හරිද? මේ දෙකෙන් පිටත. ඔන්න high එක මෙතන. right? high එකක් තියෙනවා. ඒ high එක ඇත්තටම මෙතන ඉඳලා වෙන්නේ මේ ලස්සනට මේ කැන්ඩල් එකේ හොඳයි ඒක. මේ දැන් මෙහෙම ගත්තාම පොඩ්ඩක් මම පොඩ්ඩ ඇඩිෂනල් දෙයක් කියන්න බලන්න මේ ටෝකියෝ එකේදී ගියපු හයි එක ලන්ඩන් එකේදී ආපහු ඒක මැච් කරලා දිනනවා එක්කද? මේ ටෝකියෝ එකයි ලන්ඩන් එකයි මික්ස් වුණා මෙතන සෙෂන් දෙකේදී. සෙෂන් අතර බලන්න ට්‍රේඩ් කරනකොට ඒව හොඳට බලන්න ඕන දේවල්. මම තව එකක් ගේනවා මගේ තියෙන මුල සිට ෆොරෙක්ස් කියලා පාඩම් මාලාව. ඒකෙත් මේ බලන්න ඒකේ වීඩියෝ එක මම මෙතන උඩ දාන්නම් ඔයගොල්ලෝ ක්ලික් කරලා බලන්න. ඒකත් ඔයගොල්ලෝ මේ පොඩ ඇලර්ට් එකේ ඉන්න. මම ඊළඟට මේ සෙෂන්ස් ගැන තමයි ඒකේ කරන්න ඉන්නව ටිකක්. ඒකේ මුලින්ම දන්නේ නැති අයට තමයි ඒක තියෙන්නේ. හරි ඕකේ. දැන් ඔන්න හයි එක මෙතන තියෙනවා අපේ ලෝ එක. right 5 minute එකේ හන්ද අපිට මේක ලෝ එක විදිහට ගන්න පුළුවන්. මේක ගන්න ඕනේ නැහැ. okay මෙතන right මම ඒක වෙන පාටකින් දාගන්නම්. මේක ඕගොල්ලන්ට කෙලින් ගන්න නම් shift එකත් එක්ක තමයි කරන්න ඕනේ. හරි. ඉන්න මේක නිල් පාටින් දාගන්නවා. මේකත් අපි නිල් පාටින් දාගමු. okay right දැන් මෙතනින් මේ low එක කඩාගෙන candle දෙකක් ගිහිල්ලා තියෙනවා. එක candle එක wick එකක් එක ගොඩක් ගිහිල්ලා තියෙනවා. ගැටලුවක් නැහැ. අපි බලමු 1 minute එකේදී අපේ අනිත් conditions එනවද කියලා. මේක මහ ලොකු දෙයක් නෑ ඇත්තටම මේක නා. මේක නිකම්ම ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් එකක්. මේ සරල સિદ્ધාන්තය අපි දාගත්තා නම් මම මේක මගේ ස්ක්‍රීන් එකට මේවා කරගත්තා. හරි. දැන් මේ නිව්යෝක් සෙෂන් කතන්දර මේ සෙෂන් තියෙන මේ එක මම අයින් කරනවා. සෙෂන් මම ඩිලීට් කරනවා. හරි. right okay. ඔන්න මේකයි ටයිම් ෆ්‍රේම් එක. ඔන්න තියෙනවා chart එක. දැන් මොකක්ද අපි කරන්න ඕනේ? අපි මේකේ මුලින්ම යන පැත්තටම තියෙන break of structure එකක් හදා ගන්නවා. මොකක්ද අපි break of structure එක බලන්න තියෙනවද කියලා. මේක මේ පැත්තටම යන එකක්. මේක ඇතුලේ හොයන්නේ. අර එළිය එහෙම නෙමෙයි. මේකට එහෙම නෙමෙයි. මෙතන එක break of structure එකක්. okay right. මෙතන තව break of structure එකක්. මේ candle එකේ ඉඳලා මේ candle එකට. මේ candle එකේ ඉඳලා මේ candle එකට. තව break of structure එකක් තියෙනවා. ඒ වගේම මේ පැත්තටත් තියෙනවා. මෙතන candle එකේ ඉඳලා මෙතන candle එකට තියෙනවා. හරි. ඒක එතකොට මේකෙන් මෙතන ඇයි මේ පැත්තට ඉන්නේ? ඒක එතකොට break structure එකක් නෙවෙයි. ඒක එතකොට market structure shift එකක්. හැබැයි මේක break of structure එකක් ඉදිරියට ගත්තාම බලන්න මේක මාක් කරා break of structure එකක්.
එතකොට මේක ඒකේ මේ අනිත් පැත්තට ගිහිල්ලා. එතකොට මාකට් ස්ට්‍රක්චර් shift එකක්. මාකට් ස්ට්‍රක්චර් shift එකක්. නැත්තම් කොච් එකක් කියලාත් කියනවා. මේක මාකට් ස්ට්‍රක්චර් shift එකක් නම් අනිත් පැත්තට ආපහු හැදිලා තියෙනවා. බලන්න මේ කැන්ඩල්ස් හැදෙන හැටි. එතකොට මේක මොකද්ද? මෙතන. මේක ආයේ මොකද්ද වෙන්නේ? මේක ආපහු MSS එකක් එනවා. right? මේක මාකට් ස්ට්‍රක්චර් shift එකක් වුණා. ඒක ආයේ මේ පැත්තට ගියා නම් ඔන්න යට පැත්තෙන් තිබ්බනම් ඒක break of structure එකක්. දැන් මේක ආපහු අනිත් පැත්තට හැදිලා. ඒතර ආයේ ඒක මාකට් ස්ට්‍රක්චර් shift එකක් තියෙනවා. ඒතර අපේ condition එක ආවා. මාකට් ස්ට්‍රක්චර් shift එකකුත් තියෙනවා, break of structure එකකුත් තියෙනවා. right? ඊට පස්සේ දැන් අපි බලන්න ඕනේ displacement candles තියෙනවද කියලා. හරි? මේ ලස්සනට තියෙනවා දැන් මේ break of structure එක මෙතනින් හැදෙන්නේ. මේක එහෙම නෙමෙයි displacement candle එක. මෙන්න තියෙනවා displacement candle ටික. දැන් බලන්න මේකේ candles displace වෙලාද කියලා. මෙන්න තියෙනවා ලස්සන ලොකු displacement තනි candle එක. හරි? මේ මෙතන පොඩි candle එකයි ඊළඟට මෙතනයි. ලොකු ස්පේස් එකක් තියෙනවා අර 1 minute එකේ. මේ අපි ගත්තා. හරියට. බලන්න මේ setup එක හරිම ලේසි මේ setup එක ලස්සනට හැදිලා මේ. හරියටම බලන්න මේකේ 50% වලට නියමෙටම ඇවිල්ලා තිනවා. නමුත් අපි මේක ට්‍රේඩ් එක තියන්නේ මේකට. මම ඔයගොල්ලන්ට කියලා දීලා දිනවා මෙතන තියෙන කැන්ඩල් එකට. හරි? මෙතෙන්ට තමයි අපි ට්‍රේඩ් එක දාන්නේ. මෙතන එන්ට්‍රි වෙනවා. හරිද? ඔන්න ෂෝට් එකක් තියෙන්නේ. එන්ට්‍රි පොයින්ට් එක ගත්තා. එලින්ම අපිට ගන්න පුළුවන් මෙන්න මෙතන ලස්සනට ස්ටොප් ලොස් එක මෙතනම ගන්න එපා. චුට්ටක් මෙතන ගන්න. මොකද මේ මෙතන බුරුවට වැඩි කරගන්න අවශ්‍යතාවයක් නැහැ. හරිද? ඊට පස්සේ ඕගොල්ලෝ මෙන්න මෙතන මේ වීක් ගන්න එපා. මම කලින් වීඩියෝ බලන්න ස්ටොප් ලොස් එකටත් මම වෙන වීඩියෝ එකක් ගේනවා. හරිද? වීක් එක නැතුව මෙතන ගන්න. හරි? හරියටම අපිට දාපු එකත් ඔටෝමැටිකලි ඇවිල්ලා තියෙන්නේ එතෙන්ටමයි. මේ බලන්න 1 to 1.87. එච්චර 1.87 වල අඩු උනේ අපි මේක මේ මෙතන තිබ්බා හන්දා. මේක ඉතින් අපිට ඕන නම් මේ මෙතනට අඩු වුණා නම් 3.33. එහෙම වැඩක් නැහැ. අපිට අපි හරියට setup එක තියාගත්තා. බලන්න මේක ඉතින් exact win එකක්. හරි? සිරාම win එකක් නේ. ආයේ කතා කරන්න දෙයක් නැහැ මේක අපිට තියෙනවා හරියටම දෙන්න. 1.87. මේක තමයි setup එක. මෙතන තියෙන මේ FVG එක fair value gap එක. fair value gap එකටත් මම වීඩියෝ එකක් කරලා තියෙන්නේ. ඒක බලන්න ඕගොල්ලෝ ගිහිල්ලා. ඔන්න අදත් මේවා වුණා. මම හිතන්නේ මේක හරියට අපි කරගත්තොත් ජොබ් එකෙන් අයින් වෙන්න පුළුවන්. අනිත් එක තමයි මම කියන්න ඕනේ මේක හරියට මෙතන තමයි අපි ගන්නෙ. මේකෙන් එහා ගන්නෑ. මේකෙන් එහා මේ බලීභූත වෙලා තියෙන්නේ. ඔහොම ගිහිල්ලා මේ කොන්සොලිඩේෂන් විදිහට යන්නේ. හරි? ලස්සන මේ එකක් හැදිලා තියෙනවා. බලන්න මේ වෙන සංසිද්ධිය මේක වෙන්නේ මේ නිව්යෝක් ටයිම් සෙෂන් එකේදී ඕම් බලන්න මම ඒක පොඩ්ඩක් පෙන්නන්නම් ආපහු දැන් මම සෙෂන්ස් ටික දාන්නම් සෙෂන් මික්ස් එකක් තියෙනව නේද මෙතන බලන්න මේ ලන්ඩන් එක එහෙම ගත්තාම ඔන්න බලන්න දැන් මේ තියෙන්නේ ලන්ඩන් සෙෂන් එක හරිද මේ ලන්ඩන් සෙෂන් එක ඒතර ලන්ඩන් සෙෂන් එක ඇතුලේ නිව්යෝක් සෙෂන් එක ඕපන් වෙනවා ඊට පස්සේ මේ බලන්න ප්‍රයිස් එකට වෙලා තියෙනදී මොකද ලන්ඩන් එකේ ගොඩාක් බයි කරපු අය ඊට පස්සේ නිව්යෝක් එකේ සෙල් කරනවා ඒකයි මේ මෙහෙම පැටර්න් එකක් එන්නේ ඊට පස්සේ නිව්යෝක් එකේ USD නේ තියෙන්නේ USD බයි කරනවා එතකොට මේක මේ පැත්තට යනවා ලන්ඩන් එකේ ඒක රිවර්ස් වුණොත් මේක ආයේ අනිත් පැත්තටත් යනවා ඒ සෙෂන් අතර වෙන සංසිද්ධියක් තියෙනවා ලොකු සිද්ධියක් තියෙනවා මම ඕගොල්ලන්ට ඊයේ වීඩියෝ එකේදී මම දැම්මා ගෝල්ඩ් වල සෙෂන් අතර මම කිව්වා ටෝකියෝ සිඩ්නි සෙෂන් එකේදී අනිවාර්යෙන්ම මේක යනවා කියලා මගේ WhatsApp group එකක් තියෙනවා මම පෙන්නන්නම් ඔයාලට ඒක ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මම මොකද ඒකට අප්ඩේෂන් දානවා පොඩ්ඩක්ම ඉන්න රයිට් හරි මෙසේජ් එකකුත් ඇවිල්ලා තිනවා knowledge hub හරි මේ knowledge hub කියන එකේ මම මේ මොනවාද මේව දානවා ඔයාලට මේකේ තිරින් භාගයේ මම හිතන්නේ පේන්නේ
පොඩ්ඩක් මම පොඩි කරන්නම් ඒක නිසා. හරි. දැන් පේනවනේ. මේ තියෙන්නේ මම කිව්වා සිඩ්නි සෙෂන් එකේදී සිඩ්නි ටෝකියෝ සෙෂන් දෙකේදී ප්‍රයිස් එක අප් වෙනවා කියලා. මම හිතුවටත් වඩා කලින් සහ ඊටත් කලින් කියන්නේ මේක මම මෙහෙට කරලා දැන් මේ අර ටයිම් එකක් පෙන්වන්න නෙමෙයි මේකෙන් අර ඈඩ් කරලා පෙන්වන්න ඕන නිසා. නමුත් මම ප්‍රයිස් එක හිතුවේ මෙතන. නමුත් ඊටත් වඩා සිඩ්නි ටෝකියෝ සෙෂන් වලදී ගෝල්ඩ් ප්‍රයිස් එක මෙතෙන්ට ගියා. රයිට්. මම මේ ගෲප් එකට දැන් මේක හරි ගියා කියලා. මේ සිද්ධිය මම ඊයේ මගේ මේ ප්ලේලිස්ට් එකේම යන 90 days වලින් quite to a job in 90 days කියන වීඩියෝ මාලාවේ ඊයේ කරපු එකේ මම මේ ෆෝකාස්ට් එක දුන්නා මේ ගෝල්ඩ් වල ට්‍රේඩ් කරන අයට බලන්න. රයිට්. ඒ නිසා මේ ඔයගොල්ලෝ පොඩ්ඩක් සෙෂන් අතර වෙන සංසිද්ධිත් හොඳට මේ බලා ගන්න. ඒක හරි වැදගත්. සෙෂන් අතර කොහොමද මේ හැසිරෙන්නේ charts කියලා. රයිට්. එහෙනම් මම මගේ මේ වීඩියෝ එකට දැන් මම හිතනවා ඔයගොල්ලෝ කැමතියි කියලා. මම ආයෙ කියන්නේ නැහැ ලයික් දාන්න මොනවත් කරන්න මේව කරන්න කියලා. subscribe කරේ නැත්නම් subscribe කරලා තියාගන්න. දවස් 90ක් මම එක දිගට කරනවා. එහෙනම් happy trading night guys. Bye bye.